තීන්ත ගෑවුණු කුඩා ගණක ගණන සෙවීම. මේ සම්බන්ධ ගැටලුත් මගේ පුතාලා දැකලා ඇති. අපි මේ තියෙන ගණකය මේක කුඩා කොටස් වලට බෙදලා තියෙන්නේ. මේ ගණකය මේ තීන්ත බාදිය ඇතුළට දැම්මොත් තීන්ත ගෑවුණු කුඩා ගණක ගණන අපිට හොයන්න ඕනේ. අපි දන්නවා ගණකයක තියෙනවා ශීර්ෂ 8ක්. මේ ශීර්ෂ කියන්නේ මේ මුළු වලට. ඒ වගේම දාර තියෙනවා කීයක්ද? 12ක්. දාර කියන්නේ මෙන්න මෙහෙම තියෙන ඉරි වලට. එතකොට ඒ වගේ ඒවා 12ක් තියෙනවා. එතකොට මගේ පුතාලා හොඳින් තේරුම් ගන්න මේ ගණකය මේ කුඩා ගණක වලට වෙන් කරන ලද ලොකු ගණකය ඔයාලා සෙල්ලම් කරන්නත් මේ වගේ ඒවා පාවිච්චි කරනවා නේද? අපි දානවා තීන්ත බාදිය ඇතුළට. එතකොට තීන්ත ගෑවුණු ගණක ගණන කොහොමද සොයන්නේ? උදාහරණයක් හැටියට මෙතන ශීර්ෂයේ තියෙන මෙන්න මේක දැම්මොත් තීන්ත බාදියට මේ ටික ඔක්කොම තීන්ත ගෑවෙනවා. ඒ කියන්නේ මේ අපිට පේන පැති තුනේම ගෑවෙනවා. මෙතනත් එහෙමයි. මේකෙත් ගෑවෙනවා. එහා පැත්තෙත් ගෑවෙනවා. මේකෙත් එහෙමයි පැති තුනක ගෑවෙනවා. එහෙනම් මේ ශීර්ෂ 8ේම තියෙන ගණකවල තීන්ත පැති තුනක ගෑවෙනවා. පැහැදිලිද? ශීර්ෂ 8ේම තියෙන ශීර්ෂවල තියෙන ගණකවල පැති තුනක තීන්ත ගෑවෙනවා. ශීර්ෂවල තියෙන ගණකවල පැති තුනක ගෑවෙනවා. එතකොට දාරවල මොකද වෙන්නේ? දාරවල පැති දෙකක තීන්ත ගෑවෙනවා. මේ දාරවල තියෙන ගණකවල පැති දෙකක තීන්ත ගෑවෙනවා. පැති දෙකක ගෑවෙනවා. ශීර්ෂ හෝ දාරවල නොපිහිටන ඒවා තියෙනවා. ගණක තියෙනවා. ඒ වගේ ගෑවෙන්නේ එක පැත්තක පමණයි. එක පැත්තක පමණයි. එහෙනම් ආපහු අපි තේරුම් ගමු. ශීර්ෂවල තියෙන ගණකවල පැති තුනක ගෑවෙනවා. දාරවල තියෙන ඒවායේ පැති දෙකක ගෑවෙනවා. දාරවලවත් ශීර්ෂවලවත් පිහිටන්නේ නැති කුඩා ගණකවල එක පැත්තක තීන්ත ගෑවෙනවා. එහෙනම් එහෙම ගණක මේකේ අපිට පේන ඒවා බැලුවොත් මේවා ශීර්ෂවලත් නෙමෙයි දාරවලත් නෙමෙයි. එහා පැත්තෙත් තියෙනවා මේ උඩත් තියෙනවා. ඒ වගේ එක පැත්තක පමණයි ගෑවෙන්නේ. එහෙමනම් අපි එකින් එකට විසඳමු. තුන් පැත්තක තීන්ත ගෑවුන ගණක ගණන අපි හොයන්නේ කොහොමද? ශීර්ෂ 8ක් නම් ශීර්ෂ 8ක් තියෙනවනේ. එහෙනම් අපි ගාව ඒ වගේ ගණකත් 8ක් තියෙනවා තුන් පැත්තක ගෑවුන. පැති තුනක ගෑවුනේවා. පැති දෙකක කියන්නේ දාරවල තියෙන ඒවා. එහෙමනම් දාර 12යි. දාරවල ඔයාලට පේනවා මේ එක පේලියක දෙකක් තියෙනවා දාරවල. එහෙමනම් දාර 12යි. ඒ වගේවා දෙකක් තියෙනවා එක දාරයක. එහෙමනම් 12 24ක් අපිට තියෙනවා පැති දෙකක තීන්ත ගෑවුන. ඊළඟට අපි හොයන්න ඕනේ එක පැත්තක ගෑවුන. එක පැත්තක ගෑවුන කුඩා ගණක 4ක් තියෙනවා එක පැත්තක. ඒවා තියෙන්නේ මුහුණත් වල විතරයි. එහෙනම් අපි ගාව තියෙන මුහුණත් ගණන කීයද? මුහුණත් 6ක් තියෙනවා. එහෙමනම් එක පැත්තක ගෑවුන ගණක හොයන්න මුහුණත් 6 වැඩි කරනවා. එක මුහුණතක 4ක් තියෙන ඉඳලා 4ක්. එතකොට 24ක් එනවා. 6 වරක් 4 24යි. එහෙමනම් එක පැත්තක හෝ තීන්ත නොගෑවුන ගණක ගණන හොයන්නේ කොහොමද? මේකේ කුඩා ගණක වලට වෙන් කරලා තියෙන ගණක ගණන අපි හොයාගෙන, ඒ කියන්නේ මුළු ගණක ගණන සොයාගෙන ඒකෙන් අඩු කරන්න ඕනේ එක පැත්තක හරි තීන්ත ගෑවුණු ගණන.
එතකොට තීන්ත ගෑවුණු ගණක ගණන අපිට අඩු කරාම හොයාගන්න පුළුවන්. එක පැත්තකවත් තීන්ත නොගෑවුණු ගණක ගණන. පැහැදිලිද මගේ පුතාලට? ඉස්සරලම එහෙනම් අපි මේ ටික එකතු කරගන්නවා. 24 ඒවා දෙකක් තියෙනවා 8ක් තියෙනවා. 24 ඒවා දෙකයි 24 24 8. එතකොට 48යි 48යි 8යි කීයද? එක පැත්තක හරි තීන්ත ගෑවුණු ගණක ගණන තමයි 56යි. එහෙනම් මේකේ මුළු ගණක ගණන කීයද? මුළු ගණක ගණන හොයාගන්නේ කොහොමද? මේ එකක 1 2 3 4 පහළටත් තියෙනවා 4යි නේ. එක පැත්තක තියෙනවා 4ක් 4 16ක්. ඒ වගේ පේලි තියෙනවා අපිට 1යි 2යි 3යි 4යි. එහෙනම් 16ව 4ක්. මගේ පුතාලට පැහැදිලි ඇති. මෙහෙම තට්ටු 4ක් තියෙනවා. එතකොට 16ව 4ක් කියන්නේ 64යි. 16යි 16යි 32යි 32යි 64. එහෙනම් මේකේ කුඩා ගණක 64ක් තියෙනවා. ඔය 64න් අපි අඩු කරනවා එක පැත්තක හරි තීන්ත ගෑවුණු ගණක ගණන. ඒ කියන්නේ 56යි. 64න් 56ක් ගියාම කීයද ඉතුරු වෙන්නේ? හරි. 64න් 56ක් ගියාම 8ක් ඉතුරු වෙනවා. එහෙනම් 8ක කුඩා ගණක 8ක තීන්ත ගෑවිලා නැහැ. එහෙනම් ඔයාලට පුළුවන් මුළු ගණක ගණන හොයන්න පුළුවන්. එක පැත්තක හරි තීන්ත ගෑවිච්ච ගණක හොයන්න පුළුවන්. ඒ වගේම වෙන වෙනම හොයන්න පුළුවන්. පැති 3ක, පැති 2ක, පැති 1ක. එතකොට අපෙන් අහන ප්‍රශ්නය අනුව උත්තර වෙනස් වෙනවා. ඉතින් අපි මෙතන අන්තිමට හෙව්වේ එක පැත්තකවත් තීන්ත නොගෑවුණු ගණන. එක පැත්තකවත් තීන්ත නොගෑවුණු ගණන. හොඳයි. මම හිතනවා මගේ පුතාලට හොඳින් තේරෙන්නේ නැති. එහෙනම් මේ වගේ ගණකයක් දුන්නොත් තීන්ත බාදියකට දැම්මට පස්සේ මෙහෙම වෙන් කරනවා මේ විදිහට. ඔයාලා හොයන්න ඕනේ තීන්ත ගෑවුණු ගණක ගණන. ඒකත් ඒක පිහිටන ස්ථානය අනුව වෙනස් වෙනවා. එහෙනම් තීන්ත නොගෑවුණු ගණක ගණන හොයන්නේ කුඩා ගණක සම්පූර්ණ ගාන හොයාගෙන තීන්ත ගෑවුණු ටික අඩු කරනවා. එක පැත්තක හරි ගෑවිලා තියෙන ටික අඩු කරනවා. එතකොට ඔයාලට එන්නේ කිසිම පැත්තක තීන්ත ගෑවිලා නැති ටික. ඒ කියන්නේ හරියට බැලුවොත් මේ ගණකයේ මැද ටික තමයි ඔයාලට එන්නේ. එතකොට 8ක තමයි මේ ගැටලුවේ විදිහට එකම පැත්තකවත් තීන්ත ගෑවිලා නැත්තේ. මේ විදිහ ගණිත ගැටලුත් හදලා බලන්න මගේ පුතාලට ජයෙන් ජය. channel එකත් subscribe කරලා මාත් එක්ක දිගටම රැඳිලා ඉන්න. කෙටි ක්‍රම ගොඩක් කියලා දෙනවා.